අද අපි බලමු රසට චව් කිරට උයාගන්නේ කොහොමද කියලා. මං චව් කිරි දෙකක් ගත්තා. මේ විදියට මැදින් කපාගෙන මැද තියෙන මදේ අයින් කරගන්න. අපි ඒකත් උයන්න ගන්නවා. මේ විදියට පොතු අයින් කරලා මැද තියෙන ඝනකම කොටසත් පොඩ්ඩක් අයින් කරගන්න. මේ තියෙන්නේ මදේ තියෙන පොත්ත අයින් කරගන්න. අපි මැද කෑල්ල විතරයි උයන්න ගන්නෙ. මෙන්න මේ ප්‍රමාණයට වගේ කෑලි කපා ගන්න. මම දැන් හට්ටියක් ලිපේ තියාගෙන තෙල් ටිකක් දාගත්තා. දැන් මම පොතුත් එක්කම සුදු ලුණු බික් 4ක් තලාගෙන හට්ටියට දාගන්නවා. දැන් මිරිස් කරල් 3ක් විතර කඩලා හට්ටියට දාගන්න. දැන් මම අප තේ හැන්දක් එකතු කරගන්නවා. උළුහල් තේ හැඳි කාලක් දාගන්න. කපාගත්ත ලුණු ටිකත් එකතු කරලා හොඳට බැදගන්න. අම්මිරිස් කරල් දෙකක් මැදින් පල්ලා දාගන්න. ඒ වගේම රම්පේ කරපිංචා ලුණු චුට්ටක් බෙදුනට පස්සේ චව් ටික දාගන්න. 3-5 පුරෝපු තේ හැන්දක්, කහ කුඩු තේ හැඳි භාගයක්, වතුර කෝප්පයක් විතර එකතු කරගන්න. මම පුංචි ගොරක කෑලි දෙකක් දාගන්නවා. මම රසානුව තව ලුණු චුට්ටක් දාගත්තා. කුරුඳු පොතු කෑල්ලකුත් දාගන්න. චව් ටික හොඳට ඉදෙනකන් හට්ටිය වහලා මේ වගේ හොඳට තඹ ගන්න. චව් ටික හොඳට දැම්මුණාට පස්සේ මම උක්කු පොල් කිරි කෝප්ප දෙකක් එකතු කරගන්නවා. දැන් අපි කපාගත්ත තක්කාලි ටිකත් එකතු කරගමු. අපි මේ හොද්ද වැඩි ගින්දරේ තමයි හිඳවගන්නේ. සැරින් සැරේ හැඳි ගෑවම ඇති. හොද්ද කැටි ගහයි කියලා බය වෙන්න එපා. හොඳට හොද්ද උක්කු වෙනකන් මේ විදියට හිඳව ගන්න. මේ ගානට වගේ හොද්ද උක්කු වුණාම ලිප ඔෆ් කරගන්න. මේ චව් ව්‍යංජනේ හරිම රසයි. ඔයාලත් හදලා රස බලන්න.